වෙයි. මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ ටික ප්‍රැක්ටිස් එක මත තමයි ඔයාලා දැන් මොන විදියට අහගෙන හිටියත් වැඩක් නැහැ. ඔයාලා මාකට් එකේ මේ දේවල් මාක් කරන්න ඕනේ. chart මාරු කර කර බලන්න ඕනේ. හරිද? ඔය chart මාරු කර කර බලනකොට තමයි ඔයාලට ඒක තේරෙන්නේ. right? එතකොට අපි දැන් මාකට් එකේ ඩිරෙක්ෂන් එක. දැන් මාකට් එකක් යන්න තියෙන්නේ ප්‍රධාන ක්‍රම දෙකයි. එකක් අප් ට්‍රෙන්ඩ් එකට right? ඊට පස්සේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට. හරි. ඔය අතරමැද තව සිදුවීමක් වෙනවා. මාකට් එක මෙන්න මේ වගේ ඒකාකාරීව සයිඩ් වේස් යනවා. හරිද? එතකොට මාකට් එක කෙලින්ම මෙහෙම පැරබොලික් විදියට මූව් වෙන අවස්ථා තියෙනවා. පැරබොලික් විදියට සෙල් වෙන අවස්ථා තියෙනවා. හරිද? හැබැයි සයිඩ් වේස් යනකොට මාකට් එකේ ලික්විඩිටි එකතු කර කර තමයි යන්නේ. ඒ කියන්නේ උඩටත් මාකට් එක මූව් වෙනවා, පහළටත් මාකට් එක මූව් වෙනවා. හරි? අපි දැන් ඒක ගැන චුට්ටක් කතා කරමු. මාකට් එකේ හැම වෙලාවෙම මාකට් එක ගමන් කරන්නේ හරියට පඩිපලක් වගේ. හරිද? මාකට් එක පොඩ්ඩක් අප් වෙනවා, ආයෙ තව පොඩ්ඩක් ඩවුන් වෙනවා. ආයෙ තව පොඩ්ඩක් අප් වෙනවා. මෙන්න මේ වගේ පැටර්න් එකකට තමයි මාකට් එක අප් වෙන්නේ. හරිද? සමහරක් අවස්ථා තියෙනවා මාකට් එක කෙලින්ම මෙන්න මේ වගේ මූව් වෙන. හරිද? එහෙම අවස්ථා මම පෙන්නන්නම්. ඒ අවස්ථා ගොඩක් අඩුයි. නිවුස් ටයිම් වලට එහෙම මාකට් ඒ වගේ මූව් වෙනවා. හරිද? එතකොට අපි මේ වගේ පැටර්න් එකකට කියනවා මාකට් එක අප් වෙනවා. හරිද? එතකොට මේක මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක්. හරිද? මාකට් එකක් සාමාන්‍යයෙන් අප් වෙනකොට මේ මාකට් එකක් සාමාන්‍යයෙන් අප් වෙනකොට මාකට් එකේ හය ලෝ හැදෙනවා. හරිද? මාකට් එක හය එකක්, හය ලෝ එකක් මාකට් එක print වෙන ගමනුයි මාකට් එක අප් වෙන්නේ. එතකොට මම මේ ටික දැන් ඔයාලට මාක් කරලා පෙන්නන්නම්. මාකට් එක අපි මෙතන ගන්නවා මේ මේ ලෙවල් එක ඔයාලා පොඩ්ඩක් අතාරින්න. හරිද? ඒක ගැන මම ඊළඟ මේ මාතෘකාවට යනකොට ඒ කියන්නේ අපි මාකට් එක ලෝ එකට එනකොට කතා කරන්න. එතකොට මෙතන මාකට් එක 6 හයි එකක් හැදෙනවා. 6 හයි එකක්. හරිද? මම කැපිටල් වලින් දාගන්න. 6 හයි එකක් හැදෙනවා. right. ඊට පස්සේ මාකට් එක 6 හයි එකක් හදලා මාකට් එක ආයෙ හදනවා 6 ලෝ එකක්. හරිද? 6 ලෝ එක හදලා ඉවර වෙලා ආයෙ මාකට් එක යනවා 6 හයි එකකට. හරි? ආයෙ මාකට් එක 6 ලෝ එකක් හදනවා. right. එතකොට මේ පැටර්න් එක අප් ට්‍රෙන්ඩ් එකකදී මේ පැටර්න් එක තමයි වැඩ කරන්නේ. හරි. ඔය වගේ 6 හයි හදනවා, 6 ලෝ හදනවා, 6 හයි හදනවා, 6 ලෝ හදනවා. ඒකල්ලා මාකට් එක 6 හයි හදලා ඉවර වුණාට පස්සේ දැන් මෙතනත් 6 හයි එකක් හදනවා. මෙතනත් 6 හයි එකක් හදලා මේ 6 හයි එක මෙතන හදපු 6 ලෝ එකෙන් බ්‍රේක් වෙනවා. හරි. මෙතන හදපු 6 ලෝ එකෙන් මෙන්න මේ වගේ බ්‍රේක් කරනවා. එතකොට මාකට් එක ගමන් කරන්නේ පඩිපලක් ආකාරයෙන් 6 ලෝ හද 6 හයි එකක් 6 ලෝ එකක්. හරි. ඊට පස්සේ මේ හදපු 6 ලෝ එකක් 6 හයි එකේ ලික්විඩිටි අරගෙන මාකට් එක මෙන්න මේ වගේ 6 ලෝ එක බ්‍රේක් කරගෙන පල්ලෙහාට එනවා. එතකොට ඔන්න ඔය අවස්ථාවේදී අපි චුට්ටක් මාකට් එක දිහා බලන් ඉන්න ඕනේ. මාකට් එක දැන් මෙතන 6 ලෝ එකක් නේ හැදුවේ. ඊට පස්සේ 6 හයි එකක්. ඊට පස්සේ මෙතන දැන් print වෙන්නේ ලෝ හයි එකක්. හරි. ලෝ හයි එකක්. හරි. පැහැදිලිද? ඔව්. ලෝ හයි එකක් හදනවා. ඊට පස්සේ මාකට් එක ආයෙ බලන්න ඕනේ අපි
මාකට් එක මෙන්න මේ වගේ පැටර්න් එකක් ක්‍රියේට් කරනවද කියලා. හරි. ඒ කියන්නේ lower low lower high. දැන් මේ lower high එක හැදුවට පස්සේ ආයෙ මේක බ්‍රේක් කරගෙන යන්න පුළුවන්. හරිද? මෙහෙම අවස්ථා ඕනි තරම් තියෙනවා. හරිද? මේ high එක බ්‍රේක් කරගෙන මෙහෙම යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඔයාලා මාකට් එකේ බලන්න ඕනි මෙන්න මේ පැටර්න් එක. හරිද? මේ lower high එක බ්‍රේක් කරාට පස්සේ ආයෙ හැදෙන්නේ දිගටම lower high lower lowද කියලා. හරිද? එතකොට අපි මෙතන ගන්නවා low එකේ high එක. හරිද? මෙතන මාකට් එකේ low එකේ high එක. එතකොට මෙතන හැදෙන්නේ මාකට් එකේ low එකේම low එකක්. එතකොට අපි කියන එක low low. එතකොට low high එක බ්‍රේක් කරා ආයෙ low high එකක් හැදුවා. ආයෙ low low ආයෙ හැදෙනවා low high. එතකොට අපි දන්නවා මාකට් එක බයර්ස්ලා අතේ තිබ්බ මාකට් එක ඔන්න දැන් සෙලර්ස්ලා අතලට පත් වෙලා. හරි. එතකොට මේ අප් ට්‍රෙන්ඩ් එක මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. අපි ඒක චුට්ටක් මාකට් එකේ දැන් මාක් කරලා බලමු. හරි. මම ඔයාලට 1 hour වගේ දාගන්න. යන් ගෝල්ඩ් වල සාමාන්‍යයෙන් මෙන්න මේක හොඳට වැඩ කරනවා. ගෝල්ඩ් වල ගොඩක් කට්ටිය ට්‍රේඩ් කරන්නේ මේ මෙන්න මේ කතන්දරේ නිසා. මොකද ඒකේ ලෝ හයි ලෝ ලෝ හොඳට වැඩ කරනවා. ඔයාලට පේනවද? මේ ගෝල්ඩ් chart එක දාගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලෝ හයි ලෝ ලෝ ගත්තාම මේ ඔයාලට පේනවද? මම දැන් මේකේ ලෝ හයි ලෝ ලෝ ටික මාක් කරගෙන එන්නම්. හරිද? පටන් ගමු මෙන්න මෙතනින්. හරිද? ඔන්න මාකට් එකේ ලෝ එකක්. හරිද? ඊට පස්සේ මම මෙහෙම පටන් ගන්නම්කෝ. ඔන්න මාකට් එක ආවා සෙල් එකක්. හරිද? එතකොට මේ සෙල් එක හදනකොට ඔන්න ඔතන තියෙනවා 6 හයි එකක්. ඊට පස්සේ මේ 6 හයි එකේ මෙන්න මේ හරියේ තියෙන ලෝ එකක් බ්‍රේක් කරනවා. එතකොට මේක ලෝ හයි එකක් වෙනවා. ලෝ හයි එක ආයෙ හදනවා ආයෙ ලෝ හයි එකක්. රයිට්. ඊට පස්සේ ඔන්න ආයෙ හදුවා ලෝ ලෝ එකක්. ඊට පස්සේ ඔන්න ආයෙ හදුවා ලෝ හයි එකක්. ලෝ ලෝ එකක් හැදුවා ලෝ හයි එකක් හැදුවා. ලෝ හයි එක හදලා හැබැයි මේ ලෝ ලෝ එක ගන්න නැහැ. මේ ලෝ ලෝ එක ගන්න නැතුව මෙන්න මෙතන තියෙනවා අපි හදපු ලෝ හයි එක. කලින් හදපු. ඔන්න ඔය ලෝ හයි එක අරගෙන ඔන්න මාකට් එකේ ඩිරෙක්ෂන් එක මාරු කරා. හරි. ඊට පස්සේ ඔන්න දැන් මෙන්න මේ රේන්ජ් එක සම්පූර්ණයෙන්ම බයර්ස්ලා අතේ තියෙන්නේ. හරිද? දැන් මෙන්න මේ ටිකේ ඉඳලා තියෙනවා සෙලර්ස්ලා. හරිද? එතකොට lower high lower low. ඊට පස්සේ ආයෙ හැදුවා lower high එකක්. ආයෙ lower low එකක් හැදුවේ නැහැ. ඔන්න ඒ lower high එක කඩාගෙන ඔන්න හැදුවා higher high එකක්. හරි? අපි මේකට higher low එකක් විතර ගන්නත් පුළුවන්. හරි? එතකොට මේක ඔන්න හැදුවා higher low එකක්. ඔන්න higher high එකක්. right? එතකොට මේ වගේ එක පැටර්න් එකක් ආවට පස්සේ මෙන්න මේ ලෝ එක මේ ලෝ හයි එක තියෙනවනේ. සෝරි. හය ලෝ එක. මේ හය ලෝ එක බ්‍රේක් කරන්නේ නැතුව ඔන්න මාකට් එකේ හදනවා බුලිෂ් ස්ට්‍රක්චර් එකක්. හරි. ඔන්න හය හයි. ඔන්න හය ලෝ. හය හයි හය ලෝ. හය හයි හය ලෝ. හය හයි හය ලෝ. right? එතකොට ඔයාලට පැහැදිලිද මාකට් එකේ හය හයි එකක් හය ලෝ එකක් හැදෙන්නේ කොහොමද කියලා?
නොතේරුණ තැනක් තියෙනවද? ආයෙ මම කියලා දෙන්නද? පැහැදිලි. තව කවුරු හරි ඉන්නවද? හරි. මං හිතනවා අනිත් කට්ටියටත් පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට අපි බලමු මාකට් එකක් සයිඩ් වේ යන්නේ කොහොමද? හරි. සයිඩ් වේ මාකට් එකක් ගන්න. සයිඩ් වේ මාකට් හදනවා ගොඩක් කරාවට අපි ගමු US30. right. මම මේක පෙන්වන්නම්. මෙන්න මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක එනවා මාකට් එක හොඳේ. මෙන්න මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක මාකට් එක ඇවිල්ලා ඉවර වෙලා. ඔයාලට මෙහෙම උදාහරණයක් කරන් පෙන්නන්න. මෙන්න මේ වගේ 6 6 6 ලෝ හදලා මාකට් එක කොහොම උඩට ඇවිල්ලා. හරිද? මෙන්න මේ වගේ එනවා. 6 6 6 ලෝ හදා. ඊට පස්සේ මෙන්න මේ වගේ 6 හයි එකක් හදනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ 6 ලෝ එක බ්‍රේක් කරලා ආයෙ මෙතනින් ලෝ හයි එකක් හදනවා. ආයෙ මෙතන 6 හයි එක බ්‍රේක් කරනවා. හරිද? එතකොට ගොඩාක් අ, අලුතෙන් මාකට් එකට එන ට්‍රේඩර්ස්ලා සල්ලි නැති කරගන්නේ මෙන්න මේ වගේ තැන්වලදී. සමහරක් අය මෙතනින් කලබල වෙලා විකුණනවා. සමහරක් අය ඒ කියන්නේ ස්ටොක්ස් ගන්න කට්ටිය, සමහරක් අය සාමාන්‍ය ක්‍රිප්ටෝකරන්සි ෆොරෙක්ස් වගේ කරන කට්ටිය අපි කරන්නේ ස්ටොප් ලොස් එකක් තියලා ෂෝට් ටර්ම් ලොන්ග් ටර්ම් ට්‍රේඩ් වලට එන්ටර් වෙන එක. හරිද? එතකොට ස්ටොක් වල ඉන්න කට්ටියට මේක ඇත්තටම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකල්ලා මෙන්න මේ තියෙන හදපු ලෝ හයි එක තියෙනවනේ. ඔය ලෝ හයි එකත් බ්‍රේක් කරලා තව ලෝ එකක් හදනවා. රයිට්? එතකොට මෙන්න මේ වගේ ආය හදනවා. 6 හයි එකත් බ්‍රේක් කරලා ඉවරලා තව 6 හයි එකක්. ඒකට අපි මේකට කියනවා මාකට් එක එක තැන රේන්ජ් වෙනවා. මෙන්න මේ වගේ තැන් වලින් ලික්විඩිටි එකතු කරනවා. හරි? මෙන්න මේ වගේ ලික්විඩිටි එකතු කරලා හරියට අ, මෙන්න මේ බොක්ස් එක ඇතුලේ. හරිද? මාකට් එක රේන්ජ් වෙනවා. හරිද? මේකට අපි කියනවා මාකට් එක රේන්ජින් මාකට් එකක් කියලා. හරිද? ඒ කියන්නේ කන්සල්ටේෂන් මාකට් එකක්. හරි. එතකොට අපි මේක chart වල පොඩ්ඩක් බලමු. හරි. හරි. මේ තියෙන හොඳ කන්සල්ටේෂන් එකක්. හරිද? මේ තියෙන ඒ කියන්නේ මාකට් එක මේ හයි එකක් හදලා තියෙනවා. ඔන්න ලෝ එකක් හදුවා. ඔන්න හයි එකක්. ඔන්න ලෝ එකක්. ආයෙ ඔන්න හයි එකක් හැදුවා. ආයෙ ඔන්න ලෝ එකක් හැදුවා. ආයෙ හදනවා හයි එකක්. right? ආයෙ හදනවා ඔන්න ලෝ එකක්. ආයෙ ඔන්න හයි එකක් හදනවා. ආයෙ ඔන්න ලෝ එකක් හදනවා. ආයෙ ඔන්න හයි එකක්. ආයෙ මෙතනින් තව ලෝ එකක් හැදුවා. ඔන්න මාකට් එක මූණා. හරිද? එතකොට මේ වගේ තැන්වලදී ගොඩාක් වෙන්නේ සාමාන්‍යයෙන් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් ගන්න එක තමයි මේ වගේ තැන්වලදී කරන්නේ. හරිද? ඒ කියන්නේ මාකට් එකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් වුණා කියලා ගොඩක් කට්ටිය මේ වගේ තැන්වලින් ට්‍රේඩ් වලට එන්ටර් වෙනවා.
හරිද? අපි ඒ වගේ තව තැනක් බලමු. හරිද? මේ වගේ තැන් ගොඩාක් තියෙන්නේ ෂෝට් ටයිම් ෆ්‍රේම් වල. හරි. හරි. මේ තියෙන්නේ ඒ වගේ තව එකක්. හරිද? ඔන්න මාකට් එක ආවා. ඔන්න ලෝ එකක් හැදුවා. හරිද? ඔන්න හයි එකක් හැදුවා. ලෝ එකක් හැදුවා. හයි එකක් හැදුවා. ලෝ එකක් හැදුවා. ආයෙ මෙතන හයි එකක් හදලා තියෙනවා. ඔන්න ලෝ එකක් හැදුවා. ඔන්න මාකට් එක මූ වුණා. හරිද? එතකොට මේක ගොඩක් කට්ටිය මේ වික්ස් ගන්නෙ නැතුව හරිද? ඒ කියන්නේ මාකට් එකේ තියෙනවා මෙන්න මේ වික්ස්. හරිද? මේ වික්ස් ගන්නෙ නැතුව හරිද? අපි මේකට කියනවා නැට්. හරිද? මාකට් එකේ තියෙන්නේ සාමාන්‍ය මේ විග් එකට ගොඩක් කට්ටිය මේ ගන්න නැතුව මේ බොඩි එක විතරක් ගන්නවා. හරිද? මේ බොඩි එක විතරක් අරගෙන ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා ඕනි තරම් ඉන්නවා. හරිද? එතකොට ඔන්න මේ ලෝ එක. රයිට්. මෙන්න හයි එක. ඊට පස්සේ ඔන්න ආයෙ ලෝ එකක්. ඔන්න හයි එකක්. ඔන්න ලෝ එකක්. ඊපස්සේ ඔන්න හයි එකක්. ලෝ එකක්. හයි එකක්. ලෝ එකක්. හයි එකක්. ඒ කියන්නේ මේ chart එකෙන් තනිකර ලික්විඩිටි එකතු කිරීමක් තමයි කරන්නේ ට්‍රේඩ්ස් වලදී. හරිද? මාකට් එකක් රන් වෙන්නේ ලික්විඩිටි මත. හරිද? ලික්විඩිටි කියන්නේ සල්ලි. හරි. මේ තියෙන්නේ රේන්ජින් මාකට්. හරිද? ඩිරෙක්ෂන් එක හරියට හොයන්න බෑ. මේක තව ෂෝට් ටයිම් ෆ්‍රේම් වලට ගියාම. හරි. මේ තියෙන්නේ ගොඩක් රේන්ජින් මාකට්. එතකොට ඔයාලට පැහැදිලිද මේක සම්බන්ධයෙන් රේන්ජින් මාකට් එකක් කියන්නේ මොකද්ද? අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් කියන්නේ මොකද්ද? ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් කියන්නේ මොකද්ද? කියන එක ගැන අයිඩියා එකක් ඔයාලට ආවද? හලෝ? ඔව් ඔව් එළියක් ආවා. රයිට්. එතකොට ඔයාලට ස්ට්‍රක්චර් එක දැන් මාක් කරන්න පුළුවන්ද? අනික ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා. ඔයාලා දැන් මේක ට්‍රේඩ් කරන කවුරු හරි ඉන්නවද? අද 11ක් ඉන්නවා සෙෂන් එකට. හොඳයි උනන්දුව තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා. හැබැයි ගෲප් එකේ නම් 100 ගාණක් ඉන්නවා. මේ කමන්නේ. මේ උනන්දුව තියෙන කට්ටිය අතරම එනවා. ඔයාලා ට්‍රේඩ් කරනකොට හරිද? සාමාන්‍ය මාකට් එක යන්නේ අප් ට්‍රෙන්ඩ් එක. හරිද? හිතමුකෝ මෙන්න මේ වගේ. මාකට් එක මෙන්න මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක නම් යන්නේ. ඔයාලා කිසිම වෙලාවක ඔයාලගේ ට්‍රේඩ් සෙල් කරන්න හදන්න එපා. හරිද? ඒ කියන්නේ සෙල් පොසිෂන් ඕපන් කරන්න කිසිම වෙලාවක උත්සාහ කරන්න එපා මෙන්න මේ වගේ. හරිද? මාකට් එක වාගේ ට්‍රෙන්ඩ් යුවර් ෆ්‍රෙන්ඩ් කරගන්න ඕනේ. හරිද? මාකට් එක යන ට්‍රෙන්ඩ් එක තමයි ඔයාගේ හොඳම මිත්‍රයා. රයිට්? එතකොට ඔයාලා සෙල් සෙටප් එකක් බලනවා නම් හරිද? මාකට් එක යන්නේ සෙල් නම් හරි. ඔයාලා කිසිම වෙලාවක ඔයාලගේ ට්‍රේඩ් එකට බයි එකක් බලන්න උත්සාහ කරන්න එපා. හරිද? සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මේ වගේ ඇවිල්ලිවලා මේ වගේ පොඩි ෂිෆ්ට් එකක් දීපු ගමන් හරිද? මේ වගේ බයි පොසිෂන් වලට යනවා. හරිද? එතකොට ගොඩාක් වෙලාවට ස්ටොප් ලොස් හන්ට් වෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් ට්‍රේඩර්ස්ලා මේ සමන්ගේ බයර්ස් එක අයිඩෙන්ටිෆයි කරගන්න නැතුව ගොඩක් ට්‍රේඩ් ලොස් කරගන්නවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න යන ඩිරෙක්ෂන් එකට ඔයාලගේ ට්‍රේඩ් සෙටප් කරගන්න. රයිට්?
එතකොට අද අපි කතා කරේ අප් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. වගේම සයිඩ් වේ මාකට් එකක්, සෙල් මාකට් එකක් කියන්නේ මොකක්ද ඒක ගැන අපි අද කතා කරා. එතකොට ඔයාලට මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් තියෙනවද අහන්න, මොකක් හරි දෙයක් ගැන දැනගන්න තියෙනවද? අද කියලා දුන්න දේවල් වලට අමතර මොකක් හරි දෙයක් තියෙනවා නම් අහන්න. මම YouTube එකට දාලා තියෙන්නේ ඒ වගේ ලින්ක්ස් මම පින් කරලා දාන්නම්. මේ බලන්න බැරි වුණ කට්ටිය ගොඩක් ඉන්නවා. ඒගොල්ලොන්ටත් බලන්න ඕන නිසා මේ මං කෙලින්ම YouTube එකටම දානවා මේ රෙකෝඩින් එක පොඩ්ඩක් එඩිට් කරලා. මම ඒකේ ලින්ක් එක දාන්න. කලින් කතා කරපු සෙෂන්ස් දෙකෙත් ලින්ක් තියෙනවා. මම දාන්නම් ඒ ටික. ඔයාලට නිවාඩු පාඩුවේ බලතැයි. එතකොට මෙතන ඉන්න කට්ටියෙන් කී දෙනෙක් දැන්ට ට්‍රේඩ් කරනවද? කී දෙනෙක්ට accounts තියෙනවද? sorry පැහැදිලි මදි. account එකක් තියෙනවා තරම් trade කරන්න. account එකක් තියෙනවා තාම ට්‍රේඩ් කරන්නේ නැහැ. අපි හිමීට පොඩියට පටන් ගමු. මොකද කාලය කියන්නේ ඇත්තටම වටින දෙයක්. මේක නිසා අපි පොඩියට මේ ට්‍රේඩ් කරගෙන යන්. මොකද මම ඊයේ කියන දේ Binance trade කරන්න නැහැ. ආයෙ චුට්ටක් කියන්න. Binance trade කරන්නේ නැහැ. cryptocurrency ගන්න නැහැ. CSC trade කරනවා. ඔව් CSC ට්‍රේඩ් කරනවා. හොඳයි. බයිනෑන්ස් ට්‍රේඩින් වල තියෙන තියරිස්මද මේකටත් ඇප්ලයි වෙන්නේ? ඔව් ටෙක්නිකල් කාරණා හැම එකටම එකයි. ටෙක්නිකල් රයිට්. එතකොට ඔයා CS මාකට් එකේ ට්‍රේඩ් කරත්, forex මාකට් එකට ආවත්, cryptocurrency මාකට් එකට ආවත් ටෙක්නිකල් සම්බන්ධ කාරණා සියලු දේම එකයි. ඕනි හරි. මාකට් එකකට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට. රයිට්.